ගෞරවයෙන් වැඩම කරන්ට යෙදුනේ අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේව ඉතාම ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනවා. ඒ පින්වතුන්ද උන්වහන්සේ පිළිගැනීමක් හැටියට හැමදෙනාම සාදුකාරයක් පවත්වනවා. හොඳයි සාදුනාදයක් පවත්වමු හැමදෙනාම. සදහැවතුනි, ධර්ම ශ්‍රවණයට ප්‍රථම උතුම් තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා පින්වන්ත හැමදෙනාම දුහොත් මුදුන් තබාගෙන තෙවරක් නමස්කාරය කියන්නට හොඳයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตา වීරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานา වීරමණී සික්ඛාපදං සමාදියාමි ကာမေစုမိစ္ဆာචာရာ වීරමණී සික්ඛාපදං සමාදියාමි มุสาวาดา වීරමණී සික්ඛාපදං සමාදියාමි สุราเมรย මජ්ජපමාදට්ඨානා วීรมණී සික්ඛාපදං සමාදියාමි สมังทาจักวาลิสุอัตตรากัจจังตุเดวตา สัทธัมมัง
මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පඨවිරිවන ජාතු කම්පතේ න චලති මේරු රිවාති වායුනා වජිරමිවන බිඤ්ජතේ ගණං තමිද මතෝ කටිනං තිවුච්චති හිඹුටාන ශ්‍රී අභිනවාරාමාධිපති ගෞරවනීය අපේ නායක මාහිමියන් වහන්සේ ප්‍රධාන සම්පූජනීය මහා සංඝරත්නයන් අවසරයි මේ වසරෙහි මේ විහාරස්ථානයේ කටින චීවර මහ පිංකමේ ප්‍රධාන දායකත්වයේ දරූ සත්පුරුෂ සාධූන් ඇතුළු කොට ඇති ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුනි උතුම් මහානීය පින් කුසල් ගඟක් ගලා බහින කාලයක් ගෙවි ගිහින් මේ හැම දිනාම ඒ ගැලූ ගඟේ ගිලිලා නානවා වගේ සතුටු වෙන්න පුළුවන් මොහොතකටයි දැන් ඇවිල්ලා ඉන්නේ. වස්සාන කාලේ ගෙවි ගිහින් චීවර මාසයත් උදා වෙලා ඊටාම දුර්ලභ වූත් මහානීය වූත් කටින චීවර පින්කම් සිද්ධ වන සමයේ අද ඔබේ විහාරස්ථානයේ කටින චීවර පින්කමත් නිමාව දැකලාද මේ බණ අහන්න සූදානම. මේ හැම දිනාටම බොහෝ පින් කුසල් රැස් කර ගන්නට අවශ්‍යතාවය අනුව ඉඩ පහසුකමුත් තියෙන ඒ වගේම විහෙර විහාරාංගයන්ගින්ද පරිපූර්ණ විහාරයක් මෙන්ම ඒ විහාරය ඇතුලේ නිරන්තරව ධර්ම මාර්ගයකට අනුග්‍රහය ලබා දෙන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමකුත් ලැබීම ඔබට ලොකු ලාභයක්. මෑත කාලීනව මේ විහාරය ඊටාම වේගයෙන් ක්‍රමානුකූලව දූරදර්ශීව සංවර්ධනය වුණා. මේ විහාරයට මුලින්ම මම වැඩම කරනකොට අපි වැඩම කළේ අර පහළ තියෙන පරණ සංඝාවාසෙට. බොහොම පුංචි ඉඩක් කඩක්. නමුත් එතන ඉඳලත් මේ පින්කම් මේ විදිහටම කෙරුණා.
අද අපි විහාරාධිපති මාහිමියන් වහන්සේ කාගෙත් සිත් පහන් කරවන මට්ටමට මේ විහෙර විහාරය බොහෝම ක්‍රමානුකූලව සංවර්ධනය කරලා තියෙනවා. ඒ උන්වහන්සේගේ ගෙදර අය ගෙනල්ලා නතර කරන්න නෙවෙයි. උන්වහන්සේගේ පවුලේ කාටවත් මේවා ලියලා දෙන්නත් නෙවෙයි. සම්බුද්ධ ශාසනයකින් ලාභය ලබන අපි මේ ශාසනයට යමක් ඉතුරු කරන්න ඕන හින්දා. ඒ නිසා ඔබට මේ විහෙර විහාරාංග මැනවින් පින්වත්නි සකසා දෙන්නට පුරෝගාමීව කටයුතු කළ මේ හැම ධර්ම මාර්ගයකටම ඔබට බොහොම සතුටින් අවසර දෙන විහාරාධිපති මාහිමියන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයක් දලදා හාමුදුරුවන් වහන්සේගේ පිහිට ආධාරයක් නිති සැලසීමෙන් උන්වහන්සේට නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනයේ සැලසේවා කියලා අපි පළමුව ප්‍රාර්ථනා කරනවා. අද වාර්ෂික කටින පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන්නට යෙදුනේ අංක 347 සී මොරගහ හන්දිය හිඹුටාන මුල්ලේරියාව නවනගරේ ලිපිනේහි පදිංචි පින්වත් WAKD චමින්ද මහත්මාණන් බ්‍රැන්ඩිගම්පලගේ නයිනි ප්‍රියදර්ශිකා මහත්මිය සහ ජිත්මා නමින්දි දියණිය ලෙසඳු තෙවුමින් පුතණුවන් ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් ඒ පින්වන්ත හැම දිනාම දැන් බින්දුවක්වත් අඩු නැතුව පිරිච්ච පෙන් කලයක් වගේ ගෙවි ගිය කාලේ පුරාම අප්‍රමාණ පින් රැස් කළා. බුද්ධෝපස්ථාන කරන්න ඇති. ප්‍රමාණ නැතුව බණ අහන්න ඇති. සංඝෝපස්ථාන නිරන්තරව කරන්න ඇති. නොඑක් විද වතාවත් කරගන්න ඇති. ඒ හැම එකකින්ම බින්දුව 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 වැටිලා කලයක් පිරෙනවා වගේ පිනෙන්ම පිරිච්ච පෙන් කලයක් වගේ වෙලා ඉන්න වෙලාව. දැන් ඉතින් කලේ පිරීලා හින්දා බෙදන කෙනෙකුට දැන් බෙදන්න පුළුවන්. හරි. හැබැයි කලයක පෙන් බෙදනකොට කලේ පෙන් අඩු වෙනවා වගේ පින බෙදනකොට පින අඩු වෙන්නේ නැහැ. එක පහනක් පහන් වැටක පත්තු කරලා පහන් වැටේ පහන් 1000ක් ඒ එක පහනින් පත්තු කරනකොට පහන් වැටේ එක පහනක එළියට තව පහන් 999 එළිය එකතු වෙනවා වගේ පින බෙදන්න 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 ඒක වෙනම පින්කමක් වෙනවා. ඒ හින්දා පළමුව උතුම් ප්‍රාර්ථනාවක් පින්වන්ත ඔබ දෙපළ ඇති කරගන්න. මේ උතුම් පින්කම කරගන්න ඔබට කායික බලය තිබුණා, හිතේ හයිය තිබුණා, අතේ සල්ලි තියෙන්න ඇති. ඔය මොන දේ තිබුණත් හාමුදුරුවෝ කැප නොවුනා නම් කටින කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මේ උතුම් මහ පින්කම ඔබට කරගන්න ශාසනිකව අම්මා තාත්තා නොකරන පිහිටක් නොකරපු මේ වස්වැසූ මහා සංගරුවනටත් ඔබට මේ පින්කම මෙසේ සිද්ධ කරගන්න නන් විධායුරින් වෙහෙසිච්ච දිරිය දීපු හිතට හයිය දීපු සෑම දිනාටම මේ විහෙර විහාර එලිපෙහෙලි කරපු ආලෝක පූජා පවත්වමු දජසේසත් නංවපු මහ සංගරුවනට මුතුකුඩ ඉහළපු පා දෝවණය කරපු පා පිහදාපු සාදුකාර දිදී මේ මහ පිං පෙරහැරට එකතු වෙච්ච සෑම සියලු දෙනාටම මෙන්ම දැක බලා සතුටු වූ සියලු දෙවියන්ට පවා මේ අනන්ත මහ පින අත්වේවා කියලා පින් දෙන්න හොඳ වෙලාව. ඔබ දෙපළට අපි ආශිර්වාද කරනවා තව ඊටාම සුවසේ
බොහෝ කුසල් සම්පාදනය කරගෙන චිරජීවනයේ කරන්න වාසනාව ලැබේවා. ඔබට මෙලොව ජීවිතයේ සියලු යහපත් වෘත්තීය කටයුතු ආදියත් සඵල වේවා. යහපත් චිත්ත සංකල්පනාවන්ද සමෘද්ධ වෙත්වා. සුවසේ ගුණ පිළිවෙත් පුරාගෙන සසරින් එතර වෙන්න මේ පින පිහිටක් පිළිසරණක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. එසේම මේ විහාරස්ථානයේ තාම අසිරිමත් සංවර්ධනයක් වෙනුවෙන් විශාල දායකත්වයක් දරපු දෙපළක් මේ භද්‍රා නෝනත් ඒ වගේම අනිල් වනිගසූරිය මහත්මාණන් කියන දෙපළත් මටත් පෞද්ගලිකව අම්මා තාත්තා වගේ ඉන්න දෙන්නේ අපි තාම මෙත් සිතින් ඔබ දෙපළට අපි පින් දෙනවා. අපිව ආදරෙන් රැක බලා ගන්නවට. අපේ පැවිද්ද මේ තරම් පහසු වෙන්නේ අන්න එහෙම සත්පුරුෂයෝ හින්දා. අපිට ජීවිතේ දුකක් කරදරයක් ආවත් මතක් වෙනවා නම් යම් දායකයෙක්, ඒ දායකයා අපේ ගමේ ඉන්න කෙනෙක් නෙවෙයි, අපේ හදවතේ ඉන්න කෙනෙක්. ඒ නිසා ඔබ දෙපළට මා ජීවිතේ කළ පින් අනුමෝදන් කරමින්ම අද භද්‍රා නෝනාගේ උපන්දිනේ 27. තින් ඒ වෙනුවෙනුත් පින්කම් සූදානම් කරගෙන තියෙද්දි තමයි මේ පින්කම මෙසේ පවත්වන්න පින පරිත්‍යාග කළේ. ඒක දුෂ්කර වැඩක් නේ. ඒ නිසා මේ මහා පින්කම මෙසේ පරිත්‍යාග කළ නොබෝ දවසකින් ජන්මදිනයත් ඒ දින පින්වත් භද්‍රා නෝනාට අපි ආශිර්වාද කරනවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත සරණ දලඳා හාමුදුරුවන්ගේ පිහිට අටමස්ථාන සොළොස්මස්ථාන යන්නේ අනන්ත ආශිර්වාදය නිති සැලසීමෙන් ඔබතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. තව බොහෝ කුසල් කරගෙන සුවසේ ගුණ පිළිවෙත් පුරා ගැනීමට කායික මානසික සුවසහනය චිරජීවනය වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එසේ ප්‍රාර්ථනා කරමින් දේශනාව ආරම්භ කරනවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය වේවා කියන ප්‍රාර්ථනාවෙන්. මේ හැම දිනාම උතුම් මහ පින්කමක් කළා. පින්වතුනි, ශාසනයේ මුල් කාලීනව වස්වාසය කිරීමක් කියලා එකක් තිබුණේ නැහැ. මුල් කාලීනව උන්වහන්සේලා මේ වැහි කාලෙත් පිණ්ඩපාතේ වැඩම කළා. තථාගතයන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඊටාම ප්‍රබල සමාජ මතවාදයක් හදපු තවත් ශාස්ත්‍රූවරු හිටියා. අපි අහලා තියෙනවනේ පූර්ණ කස්සප, මක්ඛලී ගෝසාලා, පකුද කච්චායන ආදී වශයෙන්. ඔය අය අතර ඊටාම දැඩි සමාජයක් හදාගෙන ඉඳපු කෙනෙක් තමයි ජෛන මහාවීර හේවත් නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ. එතුමන්ගේ ඉගැන්වීම් වල යම් සාධනීය පැති නැතුව නෙමෙයි. එතුමාගේ ඉගැන්වීම් වල යම් සාධනීය පැති තිබුණා. හැබැයි ඒ අයගේ දහම ඇතුලේ නිවන් මගක් තිබුණේ නැහැ. නිගණ්ඨනාත පුත්ත කියලා කියන්නේ ප්‍රථම ධානය උපද්දවගත්තු කෙනෙක්. සමහර විට මේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. නේ? ප්‍රථම ධානයත් උපද්දවගත්තු කෙනෙක් නිගණ්ඨනාත පුත්ත කියන්නේ. ඉතින් නිගණ්ඨනාත පුත්තගේ ඉගැන්වීම පරම අවිහිංසාවාදයක්. අපේ දහමත් අවිහිංසාවාදී තමයි. නමුත් පරම අවිහිංසාවාදී නෑ. පරම අවිහිංසාවාදී දහමක් උගන්වපු නිගණ්ඨනාත පුත්ත යටත් පිරිසෙන් ඇල් වතුරවත් බිව්වේ නෑ. එයි ඇල් වතුරේ ඉන්න ශුද්‍ර වූ ප්‍රාණීන් ගිලිලා මැරෙනවා කියලා. ඒ හින්දා උණු කරලා තමයි බිව්වේ. එතකොට තේරෙන්නේ උන් තැඹිලා මැරෙනවා කියලා.
හරි. ඉතින් ජෛන මහාවීරලගේ දහම අන්න එහෙම එකක්. ඒ කියන්නේ එහෙම උග්‍ර ප්‍රතිපදාවකට ගියපුවාම ඒවා මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. දැන් නිගණ්ඨනාත පුත්ත තව කරපු වැඩක් තමයි පිල් කලඹ අරගෙන මොනර පිල් කලඹ අරගෙන යන තැන අතුගගා තමයි යන්නේ. ඇයි? ප්‍රාණීන් මැරිලා යන නිසා ඒ පාපෙට. දැන් නිකන් හිතන්නකෝ මං නුවර ඉඳන් අතුගගා ආවන. අද නෙවෙයිනේ එන්න වෙන්නේ කටුනෙට. මේ කියන්නේ මොකද්ද? මම මේ සිනහවටම නෙමෙයි. මම මේ කියන්නේ ඒ වගේ ප්‍රතිපදා අපිට පටන් ගන්න පුළුවන්. නමුත් ඒවා ක්‍රියාත්මක කරන්න බෑ. ක්‍රියාත්මක කරන්න ගියපුවාම අපිම ඒකේ හිරකාරයෝ වෙන දවසක් එනවා. ඒ එක්කම මම ඔබට මතක් කරනවා බුදුසසුනේ උනත් මතක තියාගන්න අන්තගාමී ප්‍රතිපදාවලට යන්න එපා. බුදුරජාණන් වහන්සේ අද මට හිතෙනවා ධර්මාන්විතව මටම නෙමෙයි ධර්මයට අනුව හිතෙනවා සමහර තැන්වල අපේ බෞද්ධ ප්‍රජාව බුදුන් සරණ ගිහින් ජෛන දහම අදහනවද කියලා. සමහර තැන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වපු නැති සීමාවන් තුලිනුත් අපි පව්පින් අඳුන ගන්න බවක්. එහෙම එකක් තියෙනවා. ඒක අපිට ලොකු අනතුරක් වෙන්න තුනේ. සමහර අය බුදුරජාණන් වහන්සේ පෙන්වපු නැති පව් කියලා හිතාගෙන විඳවනවා. දැන් නිකන් හිතන්න පන්සලේ කෝපයක් කැඩිලා බින්දිලා කැඩුනොත් එහෙම අනේ මන් දන්නේ පව් සිද්ධ වුණාද කියනවා. ඒක පව් සිද්ධ වෙනවා නම් මේක කොහොමද කරන්නේ? නේ සමහර විට පීරිසයක් කැඩුනත් ඒක පව් කියලා හිතනවා. කෝපයක් කැඩුනත් ඒක පව් කියලා හිතනවා. එහෙම බැලුවොත් එහෙම පින්නතුනේ අපිට මේ මහ පොළොවේ ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ තරම් අන්තගාමී විය යුතු නැහැ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ පනවපු සීමාව ඇතුලේ ඉන්න මේක ටීවී එක නොවන නිසා මම මේක කියන්නම් බුදුහාමුදුරුවන්ටත් වඩා ධාර්මික වෙන්න නම් යන්න එපා. සමහර අය එහෙමත් වෙන්න යනවා. එහෙම වුණාම අපිම කොටු වෙනවා එක තැනකට ගිහිල්ලා. මේක ප්‍රඥාවන්තයන්ගේ ශාසනයක්. දැන් නිගණ්ඨනාත පුත්තලා කිව්වා ඒ අයගේ ශ්‍රාවකයෝ ඒ අයගේ පිරිස මේ වැහි කාලේ එනකොට අලුතෙන් මේ තනකොළ එහෙම ග්‍රීෂ්ම කාලේ ඉවර වෙලා අලුතෙන් තනකොළ දලු දාලා හැදෙන කාලේ. මේ කාලේ නිගණ්ඨනාත පුත්තගේ ශ්‍රාවකයෝ පැත්තකට වෙලා ඉන්නවා තම තමන්ගේ ආරාම වලට වෙලා මේවා පොඩි පට්ටම් කරගෙන යන්නේ කොහොමද? ඉතින් ඒ අයගෙන් ලොකු සමාජ මතවාදයක් ආවා. ඒකෙත් යම් ඇත්තක් තියෙනවා. වගේම ඊටත් වඩා තථාගතයන් වහන්සේට පෙනුණා මේ වස්සාන කාලේ පිණ්ඩපාතේ යනකොට එන අර්බුද ලිස්සලා වැටෙනවා. පාත්‍ර සිවුරු හරි අඩුයි. දැන් වගේ පින්වත්නි සිවුරු පිරිකර ඒවා මේවා ඊටාම සුලභ කාලයක් නෙමෙයිනේ. නේ ඊටාම දුර්ලභ කාලයක්. හිතුව මන අපිට පින්නතුනේ කඩෙන් ගිහිල්ලා ගන්න පුළුවන්කම එහෙම නැහනේ. එතකොට පින්වත්නි පාත්‍ර කුඩු වෙනවා, සිවුරු ඉරෙනවා, මඩ ගෑවෙනවා, වැහි කාලේ හොද ගන්න බෑ, හොදගත්තොත් වේලා ගන්න බෑ. මහ ගැටලු ගොඩක්. ඔය සියලු දේවල් නිසා පින්නතුනි තථාගතයන් වහන්සේ පැනවීමක් කළා අනුජානාමි භික්ඛවේ වස්සං උපගාන්තෝ. මහණෙනි වස්සෙලඹෙන්නට අනුදනිමි. දැන් ප්‍රශ්නයක් කොයි කාලෙද වස්වසන්නේ කියලා. ආපහු තථාගතයන් වහන්සේ සංශෝධනයක් කළා අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තෝ. වැහි කාලයේහි මහණෙනි වස්වසන්නට අනුදනිමි. එදා පටන් අද දක්වාම සියලු උපසම්පන්න ස්වාමින් වහන්සේලා බුද්ධ නියමය පරිද්දෙන් ඒකාන්ත කොට සුදුසු තැනක වස්සෙලඹෙන්නට ඕන. සුදුසු තැනක වස්සෙලඹෙන්නට ඕන. මොකද වස්වසන්න කිව්වහම උන්වහන්සේලා එක එක තැන්වල වස්වසන්න පටන් ගත්තා. සමහර හාමුදුරු ගස්වල බෙනවල. සමහර හාමුදුරු ගල් ගුහාවල. තවත් සමහර හාමුදුරුවරු
කුඩයක් ඉහළගෙන ඒක අස්සේ. තවත් හාමුදුරුවෝ මහ විශාල තඹහැලියක් අස්සේ වස්වසලා. ඒ කාලේ ඉතින් තිබිච්ච පහසුකම් අනුව වෙන්න ඇති. ඊට පස්සේ තථාගතයන් වහන්සේට සිද්ධ වුණා වස් වසන්න පුළුවන් තැන් මොනවද බැරි තැන් මොනවද කියලා පෙන්නන්න. බලන්න මේ එක විනය නීතියක් පනවපුවා මේක සංවර්ධනය වෙන හැටි ටික ටිකනේ. ඒක පනවපු තැනම නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න සමහර තැන්වලදී සිද්ධ වුණා වස් වැසුවත් පින්නතුනේ එළියට වඩින්න වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ තැන් බුදුහාඳුරෝ පෙන්නවා. තවත් සමහර තැන් තියෙනවා වස් වැසූ තන අත්තරලා යන්න පුළුවන් වරදක් ඇවැතක් සිද්ධ වෙන්නේ නැතුව එහෙම තැනුත් බුදුහාඳුරෝ පෙන්නවා. සමහර හාමුදුරුවෝ වස් එළඹිලා පින්නතුනේ එකපාරම ඔන්න මේ පැත්තට ගම් වතුර ගලලා කුටිය යට වෙනවා. එතකොට මොකද කරන්නේ? ඉන්න බෑනේ. වස් වසපු තැන ඒක නමුත් එතන අතෑරලා යන්න පුළුවන් උන්වහන්සේට ඇවැතක් නැහැ. එක්ක කුටිය ගිනි අර ගන්නවා හිතමුකෝ. එතකොට මොකද වෙන්නේ? අතෑරලා යන්න පුළුවන් ඇවැතක් නැහැ. වරදක් නැහැ. තවත් එකක් තමයි පින්නතුනේ සොර සතුරු බිය එහෙම තියෙනවනම් ජීවිත අවදානම් පැති තියෙනවනම් ඒ පැත්ත දාලා යන්න පුළුවන්. ඇවැතක් නැහැ. තව තියෙනවා. දායකයෝ ප්‍රමාණවත් වෙන තරමට සිව්පසේ දීලා නැත්තම් නේ එතකොටත් වස්වසපු තැන අත්හැරලා යන්න පුළුවන්. මං ආපු ගමන් බැරුව ඇත්තු දන් දීලා තියෙනවා. හාමුදුරුවෝ වැඩේ ඉන්නවා තාම. ඉතින් මේ එහෙම නැත්තම් උන්වහන්සේට වඩින්න පුළුවන්. තවත් එකක් තියෙනවා. වස්වසලා යම් තැනක ඉන්නකොට මිනී කන මාළුවා කියලා බණ පොතේ කිව්ව කාන්තාවකගේ අයිතු යෝජනාවක් එහෙම ආවොත් උදක රෝහ බය කියන සූත්‍රයේ මිනී කන මාළුවා කියලා තමයි කාන්තාවට කියන්නේ. මම නෙමෙයි බුදුහාමුදුරුවෝ. ඉතින් මේ එහෙම කාන්තාවකකින් ආයතා යෝජනාවක් ආවොත් එහෙම ඒ වශයෙන් කමන්නේ කියලා වස්කොළ අතෑරලා යන්න පුළුවන්. ඇවැතක් නැහැ. මේ වගේ කරුණු බුදුහාමුදුරුවෝ එකින් එක දේශනා කළා. අවසානයේ වස්තුම් මාසයක වස සිඳ ගන්න නැතුව වැඩ ඉඳපු ස්වාමීන් වහන්සේ නමකට පින්වත්නි පසු කාලීනව බුදුරජාණන් වහන්සේ අවසරයක් පැනවීමක් කළා. කටිනය පුදන්න පුළුවන් කියලා. කටිනයක් අතුරන්න පුළුවන් කියලා. මේ වස් කාලේ සාමණේරයන් වහන්සේලාත් පින්නතුනේ ඇත්තටම වස් එළඹෙනවා. උන්වහන්සේලා විනය කර්ම සඳහා වැඩම කරන්නේ නැහැ. උන්වහන්සේලා වස් අදිෂ්ඨාන කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේලාත් මේ වැහි කාලේ එලි පහලියට වැඩි වඩින්නේ විවේක කාලයක් වැඩියෙන් අරගන්නවා. පින්නතුනේ මම දන්න සමහර ගිහි පින්නතුනුත් ඉන්නවා මේ වස්සාන කාලේ හුදකලාව ගුණ පුරන. කොච්චර ලස්සනයිද නේ? කොච්චර ලස්සනයිද? මම පෞද්ගලිකව දන්න සමහර බොහොම ශ්‍රද්ධාවන්ත යුවලවල් හිටියා. ඒ වස්තුම් මාසෙම පින්නතුනේ උදේට පැය භාගයයි හැන්දෑවට පැය භාගයයි ගානේ මෛත්‍රී වැඩුවා. බලන්නකො කොච්චර ලාභයක්ද කියලා නේ. එතකොට නිකන් හිතන්න දවසකට අඩුම පැය ගානේ වස්තුම් මාසෙ ඉවර වෙනකොට පැය කීයද? පැය 90ක් මෛත්‍රී වඩලා. සංසාරේ කොහොම අකුසල කර්ම අහෝසි වෙන්න ඇද්ද? කොච්චර අකුසල කර්ම යට වෙන්න ඇද්ද නේ? ඇයි මේ මහා ගඟක් වගේ මෛත්‍රී කුසලයනේ වැඩිලා තියෙන්නේ? පැය 90ක්. දේශනාවේ කොහොමද කියන්නේ? මහණෙනි අච්චරා සංඝාත මත්තම් පිචේ බික්ඛු මෙත්තං චිත්තං භාවේති සෝ සත්තු සාසන කරෝ. මහණෙනි යමෙක්
ඇසුරු සැනක් ගහන මොහොතක් හරි මෛත්‍රී සිත වඩනවා නම් ඒ තැනැත්තා තථාගත අවවාදය පිළිපදින කෙනෙක් කියවා. අරිත්තජ්ජානෝ විහෙරති ධාන වලින් හිස් නැතුව ඉන්න කෙනෙක් කියවා. ධාන වලින් හිස් වෙලා නැහැ. අමෝඝං රට්ටපිණ්ඩං බුඤ්ජති ණය නැතුව ලෝකයාගේ සිව්පසේ පරිහරණය කරනවා කියුවා. ඔන්න බලන්න කොච්චර වෙලාවක්ද ඇසුරු සැනක් ගහන මොහොතක්. ඇසුරු සැනක් ගහනවා කියන්නේ මෙහෙම ඇඟිලි දෙක එකතු කරලා ගහන්නේ. එපමණ වෙලාවක් යමෙක් මෙත්සිතක් වඩනවා නම් ඒ මෙත්සිත වඩන කෙනා බුදුරජාණන් වහන්සේගේ බුද්ධාවවාදයේ පිළිපදින කෙනෙක්. ධාන වලින් හිස් වෙච්ච නැති ජීවිතයක් ගෙවන කෙනෙක්. ඊළඟට කියනවා ලෝකයා දෙන දානෙට ණය නැතුව වළඳන කෙනෙක්. කොහොමද මෛත්‍රියේ බලය? ඇසුරු සැනක් ගහන මොහොතක මෛත්‍රිය එහෙමනම් පැය 90ක් වස්තුම් මාසයක් ඉවර වෙනකොට වඩන ලද මෛත්‍රිය කොහොම වෙයිද? අන්න එහෙම ගුණ පුරපු අය ඉන්නවා. අපේ සේනාසනයේ වස්සල මෙනකොටත් මං වස් ආරාධනා කරන අයට කරන අවවාදය තමයි ඔන්න ඔය මෛත්‍රී වඩන එක පටන් ගන්න කියලා. එතකොට තවත් සමහර අය හිටියා මන් දන්නේ මේ වස්තුම් මාසෙම බ්‍රහ්මචාරීව හිටියා. මේ වස්තුම් මාසෙම බ්‍රහ්මචාරීව හිටියා පෙන්නතුනේ. දෙන්න දෙමහල්ලෝ කතා වෙලා බම්බසර වාසයක් කළා ඒ 3 මාසයක්. දැන් යන්නේ ප්‍රතිපදාව පැත්තටම නේද? ප්‍රතිපදාව පැත්තටම යන්නේ. ඉතින් වස්තුම් මාසයක් ගෙවි ගිය තැන පින්වතුනේ වප්පුර පසළොස්වක පොහොයදා මහා පවාරණයෙන් පවාරණය කරන භික්ෂූන් වහන්සේ නමක් අරභයා අරමුණු කොටගෙන සදැහැති දායක කාරකාදීන්ට පින්නතුනේ කටින චීවර පූජාවක් සිද්ධ කරගන්නට පුළුවන්. මෙසේ කටින චීවර පූජාවක් කරගන්න පින්නතුනේ මුල් වෙච්ච එහෙමත් නැත්නම් නිධාන වෙච්ච හේතුවක් තියෙනවා. පින්නතුන් අහලා තියෙනවා බුද්ධත්වයෙන් මුල් කාලෙම පළවෙනිම ධර්ම දූෂ පිරිස කවුද කියලා. පස්වග මහණුන්, යසකුල පුත්‍රයා සහ යසකුල පුත්‍රයාගේ යහළුවෝ 54 දෙනයි. ඔක්කොම 60යි. මේ 69 තමයි පළවෙනි ධර්ම දූත පිරිස. දෙවෙනි ධර්ම දූත පිරිස තමයි කවුද? බද්ධවග්ගීය කුමාරවරුනේ. තථාගතයන් වහන්සේ උරුවේලාවට වඩින ගමනේ එක වෘක්ෂ මූලයක වැඩ ඉන්නවා. ඒ කාලේ බද්ධවග්ගීය කුමාරවරු හොඳට ධන ධාන්‍ය ආදිය තිබිච්ච බද්ධවග්ගීය කුමාරවරු රාජකුමාරවරුනේ. මේ අය පින්නතුනේ උයන් කෙලියට පිටත් වුණා. ඒ යන අතරේ එක රාජකුමාරයෙකුට තනිකඩයි විවාහක නැහැ. ඒ නිසා බිරිඳක් නැති නිසා අනික් සියල්ලෝම එක තනියම යන්න බැරි නිසා මුදලට ස්ත්‍රියක් ගත්තා. එහෙම තමයි විනෝද වෙන්න ගියේ. ගිහිල්ලා මේ කුමාරවරු ඔක්කොම පින්වත්නි ගඟේ බැහැලා නාන අතරේ අර ස්ත්‍රිය නෑවේ නෑ. ඇයි ගොඩ හිටියා. අර සියල්ලෝම නාන අතරේ මේ කුමාරවරුන්ගේ සියලු ආභරණත් අරගෙන ස්ත්‍රිය පැනලා ගියා. දැන් එහෙන් තමන් ඉතිවිච්ච කනකරායිත්තම් මුකුත් නැහැ. ඒ මැදුරු වලින් එළියට කනකර සරසාගෙන බැස්සට දැන් යන්න වෙන්නේ මොකක්වත් නැතුව. එහෙන් ධනහානි. ඔය ඔක්කොමත් හරි ලැජ්ජාව. ඒ හින්දා බද්ධවග්ගීය කුමාරවරු 30 දෙනාම තම තමන්ගේ කුමාරිකාවෝ මැදුරු වලට පිටත් කරලා අර කාන්තාව හොයන්න ලුහු බැඳා. ඒ ලුහු බැඳගෙන යන ගමනේ තමයි වෘක්ෂ මූලයක වැඩ ඉඳපු තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ.
මග දිගට දකින අයගෙන් බද්ද වගේ කුමාරවරු අහනවා මේ විදිහේ හැඩරුව තියෙන ස්ත්‍රියක් පැනලා ගියාද? නෑ අපි නම් දැක්කේ නෑ. හැමෝම දැක්කේ නෑ කියනවා. වෙන කෙනෙක්ගෙන් අහන්න කියනවා. තව කෙනෙක් ගාවට ගිහිල්ලා කියනවා මේ හැඩරුව තියෙන ස්ත්‍රියක් ගියාද? නෑ අපි නම් දැක්කේ නෑ. වෙන කෙනෙක්ගෙන් අහන්න. ඔහොම යන ගමනේ තමයි තථාගත බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනේ. තථාගතයන් වහන්සේ ළඟටත් ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේ තථාගතයන් වහන්සේ කියලා දන්නේ. ස්වාමීනි ශ්‍රමණයන් වහන්සේ මෙතනින් මෙන්න මේ හැඩරුව තියෙන කාන්තාවක් ගියාද කියලා ඇහුවා. වෙන කවුරුත් දීපු උත්තරයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දුන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා රාජකුමාරවරුනි වෙන කවුරුවත් ගියපු පාරක් ගැන හොයනවට වඩා Tamanට යන්න තියෙන පාර ගැන හෙව්වොත් නරකද? කෝකද හොඳ කියලා ඇහුවා. අනුන් ගැන හොයන එකද හොඳ? Taman ගැන හොයන එකද හොඳ? අනුන්ගේ පාරක්නේ දැන් අහන්නේ. නරකද Taman යන්න තියෙන පාර හොයාගත්තොත්? කුමාරවරු කල්පනා කළා මේ තා කවුරුවත් දීපු නැති උත්තරයන්නේ මේක. මේක මහ පුදුම ගැඹුරු කතාවක් නේ කියලා එහෙමම වැඳ වැටුණා ස්වාමීනි අපිට අනුකම්පා කරලා අපි ගැන හොයන්න කැමති අපිට යන්න ඕන පාර කියන්නේ කියලා. ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ සංයුත්ත නිකාය අනමතග්ග සංයුත්තයෙන් පින්නතුනේ කුමාරවරුන්ට ධර්ම දේශනා කළා සසර විඳි දුක් පිළිබඳව. දේශනාව අවසානයේ ඇතැම් කුමාරවරු සෝතාපන්න ඵලයටපත් වුණා, ඇතැම් කුමාරවරු සකදාගාමි ඵලයටපත් වුණා, තවත් කුමාරවරු අනාගාමි ඵලයටපත් වුණා. පින්නතුනි මේ ශාසනයේ පැවිදි වුණා දීර්ඝ කාලයක් ගත වුණා. ලෝකයාට ධර්ම දේශනා කරනවා. ඔහොම කාලය අවුරුදු 20ක් විතර ගෙවුණා. අවුරුදු 20කට විතර පස්සේ උන්වහන්සේලා පාවෙය්‍යක නුවර හිටියේ. පාවෙය්‍යක නුවර ඉඳලා සවැත් නුවරට එනවා තථාගතයන් වහන්සේ දකින්න යන්. ඇයි? අපි උන්වහන්සේ මුලින්ම දැකපු දවසේ උපද්දවගත්තු ඵල ධර්මයක් වෙද්ද ඒකමයි අදටත් තියෙන්නේ. සෝවාන් වෙච්ච කෙනා සෝවාන්මයි. සකෘදාගාමි වෙච්ච කෙනා සකෘදාගාමිමයි. අනාගාමි වෙච්ච කෙනා අනාගාමිමයි. හැබැයි කවුරුත් අරහත් ඵලයට තාමපත් උනේ නැහැ. තථාගතයන් වහන්සේ හමු වෙන්න යන් කියලා එන අතරතුර පින්නතුනේ වස්සෙලමෙන දවස ආවා. සවැත් නුවරටම එන්න බැරි වුණා. සවැත් නුවරට යොදුන් 7ක් විතර එහා පැත්තෙන් තියෙනවා සාගත කියන නුවරක්. ඒ නුවර ඒ වස්තුම් මාසේ හිටියා. බොහෝම දුකසේ. ඇයි ආවේ තථාගතයන් වහන්සේ දකින්න. නමුත් ඒක කරගන්න බැරි වුණා. වස්තුම් මාසයේ ඇවෑමින් පින්නතුනේ මේ 39 ආපහු තථාගතයන් වහන්සේ දකින්න ආවා. එන මාර්ගය හරිම දුෂ්කරයි. මේ දෙපා එරෙන තරම් මඩ ඒ පාරවල් වල. සිවුරු තෙමාගෙන සිවුරු පින්වත්නි ඉරාගෙන මඩේ බැහැගෙන මුළු සිරුර පුරා මඩ වැටිලා පාත්‍ර කැඩිලා එහෙම තමයි බුදුරජාණන් වහන්සේ ළඟට මේ 39 ආවේ. තථාගතයන් වහන්සේ ඇහුවා මහණෙනි මොකුත් අපහසුවක් මගතොට වුණාද? දානමාන හිම තිබුණාද? ඉවසන්න පුළුවන්ද? ස්වාමීනි ඉවසන්න පුළුවන්. දානමානත් කිසි අඩුපාඩුවක් නැහැ. හැබැයි එන පාර ස්වාමීනි හරිම දුෂ්කරයි. පුදුම අමාරුවෙන් ආවේ කිව්වා. බොහොම දුකසේ ආපු ගමනක්. අන්න ඒ වෙලාවේ තථාගතයන් වහන්සේගේ කරුණාව කියන්නේ තථාගතයන් වහන්සේ කල්පනා කරනවා මේ තුන් සිවුරුම අරගෙන එනකොටනේ මේ අපහසුව තියෙන්නේ මේ වැස්සේ තෙමීගෙන. මම කටිනයක් අතුරන්න අවසර දුන්නා නම් පෙර බුදුවරුත් මේ චාරිත්‍රයම කරලා තියෙන නිසා කටිනයක් ලබන භික්ෂුවට ඕන නම් තුන් සිවුරෙන් එකක් තියලා සැහැල්ලුවෙන් එන්න තිබුණානේ මේ ගමන. ඔන්න ඔය 39 නිසා තමයි තථාගතයන් වහන්සේ පින්නතුනේ කටින චීවරයක් වස් කාලය අවසන් වෙනකොට පූජා කරන්න කටිනයක් අතුරන්න
අවසර දුන්නේ. තථාගතයන් වහන්සේ පින්නතුනි ධර්ම දේශනා කළා මේ 39ට 39ම පින්නතුනි කෙලෙසුන් නැසලා උතුම් අරහත්වයට පත් වෙලා අහසින් වැඩම කළා. තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට අදාලා ආනන්ද කොහොමද ආවේ මේ මඩේ එරීගෙන සිවුරු ඉරාගෙන සිවුරු තෙමාගෙන එහෙම දුකසේ ආපු අය ඊටත් වඩා අන්ත දුක්ඛිත සංසාර ගමනක ආපු අය අහසට නැගිලා යන හංසයෝ වගේ කෙලෙසුන් නැසලා පැන නැගිලා ගියපු හැටි බලන්නකෝ කිව්වා. පින්නතුනි කටිනයක් අතුරපුවාම ඒ කටින චීවරය ලබන එහෙමත් නැත්නම් ඒ කටින චීවරය පූජා කරන දායකයාට පමණක් නෙවෙයි පිං සිද්ධ වෙන්නේ. ආනිසංස තියෙන්නේ. දැන් මේ හැමෝම බලාගෙන ඉන්නේ මේ පින්නතුන්ට ලැබෙන ආනිසංස දිහානේ. අපිට මොනවද තියෙන්නේ කියලානේ. ඔබට මොනවද විතරක් නෙවෙයි. කටින චීවරය ලබන මේ පින්කමටත් කටිනේ කියනවා ඒ පූජා කරන සිවුරටත් ඒ නිසාම කටිනේ කියනවා. ඒ කටින චීවරයක් ලබන භික්ෂුවටත් පින්නතුනේ ලැබෙන ආනිසංස තියෙනවා. මොනවද? එකක් තමයි ඊටත් පෙර දෙයක් කියන්න ඕන මේ කටින පින්කමක් ඔබට කරගන්න ඔබට වඩා මහන්සි වෙන්න ඕන කැප වෙන්න ඕන පින්වතුනි වස්වසන හාමුදුරුවෝ. උන්වහන්සේ සිහියෙන් තොරව මේ වස්වැසූ ස්ථානයේ පහුකොට ගියා නම් මම මෙතන වස්වසලා ඉන්නේ කියලා සිහි නොකර වස් අදිෂ්ඨාන කළ භූමියෙන් එළියට ගියා නම් ඔය ඇත්තෝ මොන සූදානම් තියාගෙන හිටියත් කටින පිංකම් කරන්න බෑයි. ඔබට මොකද හිතෙන්නේ? සිවුරක් මහන එක, දානමාන හදන එක, මේ ඔක්කොම සැරසිලි කරන එක, ඕවා කරන එක ලේසිද? වස්තු මාසයක්ම මනා සිහිනුවන පවත්වන එක ලේසිද? කෝකද ලේසි? ඈ කියන්නකෝ බලන්න. මොකද්ද ලේසි? දන් දෙන එක සැරසිලි කරන එක ඔය ඔක්කොම ලේසි. 3 මාසයක් සිහිය නුවණ පවත්වනවා කියන එක ලේසිද? ඒක ලේසි නෑ පින්නතුනේ. ඒක ලේසි නෑ. නමුත් උන්වහන්සේ මම මෙතන වස්වසලා ඉන්නේ කියලා සිහි නොකොට ස්ථානෙන් බැහැර වෙන්නවත් බෑ පින්නතුනේ. එහෙමුණොත් ආයේ ස්ථානේ කටිනයක් කරන්න බෑ. වස බින්දිලා උන්වහන්සේගේ එතකොට. පින්වත්නි, එවන් වස්සෙලමුණු භික්ෂුවකට කටින චීවරයක් ලැබුණාම ඒ කටින චීවරයේ ලබන භික්ෂුවට පින්නතුනේ විශේෂ ආනිසංස තියෙනවා. එකක් තමයි විහාරයක විශේෂයෙන් උපසම්පන්න ස්වාමින් වහන්සේ නමක් බැහැරට වඩිනවා නම් විහාරයෙන් ඒ විහාරයේ වැඩ ඉන්න අනිකුත් ස්වාමින් වහන්සේලාට ඒක දන්වන්න ඕන. මම මෙහෙම බැහැරට වැඩම කරනවා කියන එක කියන්න ඕන. දැනුම් දෙන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? චාරිත්‍ර සීලයක් බින්ද වෙනවා. චාරිත්‍ර සීලයක් බිඳුන වෙනවා. පින්නතුනි, වස් වාසය කරලා කටින චීවරයක් ලත් භික්ෂුවක් ඉන්නවා නම් අන්නේ භික්ෂුවට කටිනය අතුරපු දවසේ ඉඳන් මැදින් පුරපසළොස්වක පෝය දවස දක්වා. ඒ කියන්නේ ලබන අවුරුද්දේ මාර්තු පෝය වෙනකම් කාගෙන්වත් අහන්න නැතුව දැනුම් දෙන්න නැතුව බහැරට වඩින්න පුළුවන්. ඔන්න විශේෂ ආනිසංසයක් උන්වහන්සේට තියෙනවා. බලන්න. ලබන මාර්තු මාසේ පෝය දක්වා නොදන්වා බහැරට වැඩම කරන්න පුළුවන්. උන්වහන්සේට ඇවැතක් නැහැ. ඔය එකක්. තවත් එකක් තමයි පින්වත්නි, අපිට තියෙනවා 3 සිවුරක්.
නේ අන්තරාවාසිකය සංඝාටිය උත්තරා සංඝේ කියලා. එහෙමත් නැත්නම් අඳන සිවුර, තනිපට සිවුර, දෙපට සිවුර කියලා. කටින චීවරය ලබන යම් භික්ෂුවක් වෙත්නම් මේ තුන් සිවුරෙන් එක සිවුරක් හිතාමතා තබා හෝ අමතක වීමකින් හෝ යන්න පුළුවන් ඇවතක් නැහැ. නැත්තම් තුන් සිවුර ස්වාමින් වහන්සේට පහසු තැනක තියෙන්න ඕන. භික්ෂුවකට ඒ තුන් සිවුර තියෙන්න ඕන. නමුත් කටින චීවරයක් ලබන භික්ෂුවට තනිපට සිවුර හරි මේ ඊළඟට දෙපට සිවුර හරි කැමැති එකක් පින්වතුනේ අවශ්‍ය නම් තියලා නික්මෙන්න පුළුවන්. ඒක විශේෂ වරප්‍රසාදයක් කටින චීවරයේ ලබන භික්ෂුවකට ලැබෙනවා. පැහැදිලිද? අන්න ඒක නිසා තමයි අර හාමුදුරන්ට කටිනයක් ඇතුරුවොත් හොඳයි නේද කියලා බුදුරජාණන් වහන්සේට හිතුනේ. තවත් ආනිසංසයක් තියෙනවා. තුන් සිවුරට අමතරව අතිරේක චීවරයක් එහෙම පිළිගන්න පුළුවන්, පරිහරණය කරන්න පුළුවන්. ඒක කටින චීවරයේ ලබන භික්ෂුවකට තියෙන තවත් එක් වරප්‍රසාදයක්. අතිරේක සිවුරක් පරිහරණය කරන්න පුළුවන්. මේ කටින දවසේ ඔබට ලැබෙන ඔබ පූජා කරන බොහෝ සිවුරු තියෙනවනේ. උන්වහන්සේට පිළිගන්න පුළුවන්. ඒක උන්වහන්සේට ලැබෙන විශේෂ වරප්‍රසාදයක්. තවත් වරප්‍රසාදයක් තියෙනවා. උන්වහන්සේට තියෙන ආනිසංසය මේ ඉස්සෙල්ලා කියන්නේ වස් එළඹිච්ච කටිනේ ලැබපු හාමුදුරන්ට තියෙන ආනිසංස. තවත් ආනිසංසයක් තමයි දැන් අපි හිතමු කවුරු හරි සදහැවතෙක් ආරාධනා කරනවා සංඝ සතුව දෙන දානයේ නම කියමින්. අපි හිතමු ස්වාමීනි අපි ඔබ වහන්සේලාට පූජා කරන්න ඉන්දියාප්ප දානයක් ලෑස්ති කරලා තියෙනවා. වඩිනසේක්වා. එහෙම ආරාධනාවක් කළොත් වඩින්න බෑ අපිට. අපිට එහෙම ආරාධනාවක් කළොත් අපිට වඩින්න බෑ එහෙම. වැඩම කළොත් එයින් සිල්පදයක් බින්දිනවා. එක පචිතිය වෙතක්. වැඩම කරලා වළඳෙවොත් වළඳන පිටක් ගානේ දුකුලා ඇවැත්. ඒ නිසා ඔයත් ගේන දාන්නේ අපිට ආරාධනා කරන්න එපා මෙහෙම එකක් හදන්න කියලා. නේද? ඒක කැප නැහැ. එතකොට සංඝ සතුකට දෙනවා නම් ඒ වෙලාවේදී අපි මේ ස්වාමීනි මේ ඉන්දියාප්ප දානයක් හදනවා, මේ පිට්ටු දානයක් හදනවා, මේ බත් දානයක් හදනවා. එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් ඒ භික්ෂුවට ඒක පිළිගන්න බෑ. හැබැයි උපසම්පන්න ස්වාමින් වහන්සේ නමකට ඒකත් පිළිගන්න පුළුවන්. මේ උපසම්පදා ලැබලා කටින චීවරය ලැබූ භික්ෂුවකට ඒකත් පිළිගන්න පුළුවන්. ඔන්න එහෙනම් බලන්න සමහර අකැප දේවල් පවා කටින චීවරය ලබන භික්ෂුවට කැප වෙන තැනක් තියෙනවා. පැහැදිලිද පින්නතුනේ? තවත් එක ආනිසංසයක් තියෙනවා. දැන් අපි හිතමු මේ පන්සලේ වැඩ ඉන්න යම්තාක් ස්වාමින් වහන්සේලා අරමුණු කරගෙන මේ පින්නතුන් සංඝ සතු කරලා නොඑක් දේවල් පූජා කළා කියලා. සිවුරු පිරිකර ආදී නොඑක් දේවල්. කටින චීවරය ලත් භික්ෂුවට ඒ සංඝ සතුව ලද දේවල් අවසරයකින් තොරවම පරිහරණය කරන්න පුළුවන්. ඒ සියල්ලෙහි හිමිකාරීත්වය උන්වහන්සේට තියෙනවා. පැහැදිලිද පින්නතුනේ? එහෙනම් මේ කප්රුකක් එහෙම තියලා තියෙනවනේ. ඕකයිති කටින චීවරයේ ලත් භික්ෂුවට. එහි තියෙන යම් තාක් දේ වෙද්ද
ඒ තියෙන තාක් දේවල් පින්වත්නි උන්වහන්සේට කැමැති පරිද්දෙන් පරිහරණය කරන්න පුළුවන්. ඒක කටින චීවරයේ ලැබපු එකේ විශේෂ ලාභයක්. දැන් සංඝිකව ලැබිච්ච සිවුරු 1000ක් තියෙනවා නම් පින්නතුනි ඒක පොදුවේ සංඝරත්නයට ලැබිච්ච නිසා මං උන්වහන්සේලාගේ අවසරයක් ඇතුව පරිහරණය කරන්න එපා. හැබැයි කටින චීවරයලත් භික්ෂුවට අවසරයක් ඕන නැහැ. ඒක විශේෂ වරප්‍රසාදයක් භික්ෂුවකට ලැබෙන. දායක කාරකාදීන්වත් ලැබෙන ආනිසංස පින්නතුනි සුළුපටු නැහැ. මේ ශාසනයේ වැඩ හිටිය නාගිත කියලා පින්වත්නි මහරහතන් වහන්සේ නම. තථාගතයන් වහන්සේ දවසක් ආනන්ද හාමුදුරුවන්ට වදාලා ආනන්ද අනවතත්ත විල්තෙරට 500ක් සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා රැස් කරවන්න කියලා. රැස් කෙරෙව්වා. තථාගතයන් වහන්සේට ඕන වුණේ බුද්ධ ධම්ම සංඝ කියන මේ රත්නත්‍රයේ මුල් කරගෙන මහානීය පූජාවක් කරපු නාගිත හාමුදුරුවන්ගේ මේ කුසල ශක්තිය උන්වහන්සේගේම මුවින් අනික් ස්වාමින් වහන්සේලාට දේශනා කරවන්න. අනෝතත්ත විල්තෙරදී තථාගතයන් වහන්සේ වදාලා මහණෙනි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය අරමුණු කරගෙන බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා අරමුණු කරගෙන විශේෂ පූජාවක් සංසාර පැවැත්මේ කරපු කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනා දැන් ඒ කළ කුසලයේ කියන්න හොඳයි කිව්වා. ඒ වෙලාවේ පින්නතුනේ සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා සියලු දෙනා වහන්සේලා අතරින්ම නැගී හිටියේ නාගිත කියන මහරහතන් වහන්සේ. නාගිත මහරහතන් වහන්සේ ඊට කල්ප 31කට පෙර පින්නතුනේ සම්මා සම්බුද්ධ ශාසනයක කළ උතුම් කටින චීවර පූජාවක උදාර ආනිසංස සංසාරේ ලැබපු හැටි කිව්වා. දැන් අපි කටින කියනවානේ. ඇයි කටින කියන්නේ? බණ පොතේ මේක විස්තර කරනවා පටවිනිවන ජාතු කම්පතේ න චලති මේරු රිවාති වායුනා වජිර මෙවන බිජ්ජතේ ගණං තමිද මතෝ කටිනන්ති උච්චති. පටවිනිවන ජාතු කම්පතේ මේ මහ පොළොව වගේ කම්පා නොවෙන නිසා න චලති මේරු රිවාති වායුනා මහා මේරු පර්වතය සිව් දිසාවෙන් එන හුළඟින් හෙල්ලෙන්නේ නැතුව වගේ වජිර මිවන බිජ්ජතේ ගණන් බිඳින්න බැරි තන්නි දියමන්ති පර්වතයක් වගේ බිඳින්න බැරි නිසා කම්පා කරන්න බැරි හොල්ලන්න බැරි බිඳින්න බැරි මේ මහ කුසලයට කියනවා කටින කියලා. එහෙනම් කටින කියන්නෙම පොළොව වගේ කම්පා කරන්න බැරි හින්දා මහා මෙර වගේ හුළඟින් හොල්ලන්න බැරි හින්දා දියමන්ති පර්වතයක් වගේ බිඳින්න බැරි හින්දා පින්නතුනේ අන්න ඒ ස්ථාවර කුසල නිදානයේට තමයි කටිනය කියලා කියන්නේ. ඒ මහ පූජාවේදී පුදන යම් සිවුරක් වෙද්ද ඒ නිසාම ඒ සිවුරටත් කියනවා කටින චීවරය කියලා. නැත්තම් මේ චීවරය ගත්තත් පරමාර්ථමය වශයෙන් ගත්තම ඉතින් පඨවි ආපෝ තේජෝ ආයෝ තමයි පින්නතුනේ. නේ එහෙමනේ කියන්නේ ඉමානි පන චීවරානි අජිගුච්ඡනීයානි නේ සබ්බානි පන ඉමානි චීවරානි අජිගුච්ඡනීයානි මේ සියලුම චීවර ආදිය අජිගුච්ඡනීයානි පිළිකුල්කට යුතු තැනටපත් වෙන දේවල් නේ. ඉතින් මේ සිවුරට මොකද වෙන්නේ? ඉමං පූතිකායන් පත්වා අතිවිය jigucchaniyo ජායතිනේ. මේ කුණු ශරීරයට වැටුනහම ඒක අතිශයින්ම පිළිකුල් එකක් බවට පත් වෙනවද නැද්ද? පිළිකුල් එකක් බවට පත් වෙනවා. ඔය ඇඳන් ඉන්න ඇඳුම් හරි අගේනේ තෝර පෙරල බලනවනේ. ඔක තිලක වර්ධනයේදී තියෙනකම්. නේ?
හැබැයි දැන් එකක් දුන්නොත් එහෙම ඇඳපු එකක් කෙනෙක් අඳින්න කැමතිද? නෑ පින්නත්. ඇයි එච්චර හොඳට තිබුණු වස්ත්‍රයක් පින්නතුනේ පෙරෙව්වේ කුණු ශරීරයකටනේ. ඒකෙන් උනේ මොකද්ද? කුණු ශරීරයට පොරෝපු එක පවා පින්නතුනේ පිළිකුල් කළ යුතු එකක් බවට පත් වුණාද නැද්ද? එහෙම එකක් බවට පත් වුණා. ඔක තමයි ස්වභාවය. පින්නතුනේ නාගිත හාමුදුරුවෝ එදා උන්වහන්සේ පින්වත්නි පෙර බුද්ධ ශාසනයක මේ කටින මහ පූජාවක් කරලා සංසාරේලත් ආනිසංස කිව්වා. කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ ඊතෝ තින්සේ මහා කප්පේ නාබිජානාමි දුග්ගති. කටින දානං දත්වාන සංගේ ගුණ වරුත්තමේ උතුම් සංඝරත්නයේ මහානීය මහ ගුණ සිහි කරගෙන කටින දානයක් දීලා ඊතෝ තින්සේ මහා කප්පේ නාබි ජානාමි දුග්ගතින් මම මහා කල්ප 30ක් දුගතියකට ගියේ නැහැ කිව්වා. මහා කල්ප 30ක් අවුරුදු නෙමෙයි මහා කල්ප 30ක් දුගතියකට වැටුන්නේ නැහැ කියන උතුම් සංගරුවනේ ගුණ සිහි කරගෙන පිදූ කටින දානීය ආනිසංසය. සංසාර භව පැවැත්ම පින්නතුනේ දුගතියකට වැටිල්ලක් නැහැ. මේ සංසාරේ අපිට යන්න තියෙන පින්නතුනේ හතර ආපායේ මහගෙදර කරගත්තු ගමනක. සංසාරේ වසන සත්වයාට හතර ආපායේ තමයි මහගෙදර කියන්නේ පින්නතුනේ. අපි කොහේ ගියත් පින්නතුනේ කැරකිලා ආයේ ඉන්නේ කොහෙටද? ආයෙත් ඉන්නේ මහගෙදරටනේ. මොන තරම් ප්‍රිය මනාප සොඳුරු තැන්වලට ගියත් ආයේ අපි එන්නේ කොහෙටද? එන්නේ මහගෙදරටමයි. අන්න ඒ වගේ තමයි පින්නතුනේ හතර ආපායේ සසර වසන සත්වයාට. සසර වසන සත්වයා පින්නතුනේ අනන්ත සිල් රැකලා අනන්ත පින් කරලා මනුස්ස ලෝකෙට එනවා. මනුස්ස ලෝකෙට විලා ආයේ කැරකිලා සොඳුරු මිනිසත් සැප විඳලා ආයේ බහුතර යන්නේ කොහෙද? ආයේ හතර පාය යනවා. මහගෙදර ගියා වගේ. මේ සසර වසන සත්වයා මනුස්ස ලෝකයටත් වඩා උතුම් පැවතුම් තියෙන චාතුරු මහා රාජිකාදී දෙව්ලොව යනවා. මනුලොව සැප නෙවෙයි දෙව්ලොව දිව්‍යමය කාමය දිව්‍යමය සැපේ විඳිනවා. දාඩිය පොදක් දාන්නේ පැලඳගත්තු දිව්‍ය සලුවක් කිරුටු වෙන්නේ එහෙම සැප විඳලා දෙව්ලොවින් චුත වෙලා ආයෙ කොහේ යනවද? ආයෙ සතර පාය යනවනේ. මහගෙදර යනවා වගේ. තවත් සමහර සත්වෝ මනුස්ස ලෝකෙට හරි ඇවිල්ලා පින්නතුනේ සිත වඩනෝ. සිත වඩලා පින්නත්නි සංසාර පැවැත්ම නතර කරගන්න මාර්ගයක් නොලැබුණාම පින්නතුනේ වැඩූ සිතකින් එකඟ කළ සිතකින් සමාධිමත් සිතකින් මරණයටපත් වෙලා බඹලොව පහළ වෙනවා. බඹලොව ආයුෂ විඳිනවා පින්නතුනේ කල්ප ගණන් සමාධි සුවයෙන්ම බඹලොව කල් ගෙවලා ඒ කල්ප ගණන ඇවෑමෙන් හරි ඒ සත්වය ආයේ කැරකෙනවා කොහෙටද? ආයේ හතර පායට වැටෙනවා. මහගෙදර ගියා වගේ. අන්න එහෙම සතර පායේ මහගෙදර කරගත්තු සංසාර පැවැත්මක පින්නතුනේ යම් කිසි කෙනෙකුට පින්වත්නි මහා කල්ප 30ක් දුගතිය ගියේ නැහැ කියන්න පුළුවන් නම් ඒක මොනසා විශාල ආනිසංසයක් වෙන්න ඕනද? මහා කල්ප 30ක් නාබි ජානාමි දුග්ගතින් දුගතිය කියන එකක් දන්නේවත් නැහැ කියනවා. අට්ඨාර සන්නං කප්පානං දේව ලෝකේ රමා මහං චතුත්තිං සක්කන්තුං දේවින්දෝ දේව රජ්‍යමකාරයින් අට්ඨාර සන්නං කප්පානං දේව ලෝකේ රමා මහං කල්ප 18ක් දෙව්ලොව ඊ타ම සතුටින් සිත් අලවාගෙනම වාසය කළා කියනවා. දෙව්ලොවම හිටියා කියනවා පුදුම සැපසේ දෙව්ලොව ඇලිලා සිත් අලවගෙන හිටියා කියනවා මහා කල්ප 18ක්. මහා කල්ප 18ක් පින්වත
මේ manuss ලෝකේ අද අපිට තියෙන අවුරුදු 60යි 70යි 75යි 80යි. ඒ 80වත් පින්නතුනේ සිත් අලවාගෙන ඉන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ පින්නොත්නේ. දවසක් hina වුණොත් සතියක් අඬන්න වෙනවනේ. එහෙම ගැහැට මැදනේ මේ ජීවිතේ පවත්වන්න වෙන්නේ. කනකොට මොහොතකට හරි රසයි. ඒක හොයන්න පින්නතුනේ දුක් විඳින්න වෙනවා අනන්ත වාරනේ. ඒකනේ බණ පොතේ කියන්නේ සංවේගයේ ඉපදිය යුතු ස්ථාන කරුණු 8න් එකක් කියලා ආහාර සෙවීමේ දුක. අට සංවේගවත්තු කියලා තියෙනවානේ. සංවේගයේ ඉපදිය යුතු වස්තු 8ක්. ඒකෙන් එකක් තමයි ආහාර සෙවීමේ දුක. කනකොට රස දැනෙන්නේ මොහොතයි. කාලා පැය 3 යනකොට ආයෙත් හිටියා වගේ. ඒ වුණාට ඒකට කණ්ඩ හොයන්න අපි මැරෙන තරම්. ගැහැට ගොඩක් මේ මනුස්ස ජීවිතය අවුරුදු 60යි 70යි. ඒ 60 70වත් පින්නතුනේ මුළුමනින්ම සැපෙන් ඉන්න තියනවද? ඒ 60 70වත් hinaවෙන් විතරක් ඉන්න තියනවද? නෑ පින්නතුනේ. ඒ 60 70ත් අපිට හුඟක් තියෙන්නේ කරදර බාධක දුක් දුම්නස් නෙවෙයිද? ඒවනේ. එතකොට මේකේ කියනවා අට්ඨාර සන්නං කප්පානං දේව ලෝකේ රමාමහං. මහා කල්ප 18ක්ම දෙව්ලොව සිත් අලවාගෙන වාසය කළා කියනවා. චතුත්තිං සක්කත්තුං දේවින්දෝ දේව රජ්‍යමකාරයින් 34 වාරයක් දෙව්ලොව දිව්‍ය රාජ්‍යයම කළා කියනවා. මහා කල්ප 18ක් දෙව්ලොව සිත් අලවගෙන වාසය කළා. ඒ මහා කල්ප 18ත් 34 වාරයක් පින්වතුනේ සක්දෙව් පදවිය දරුවා කියනවා. ඇයි කළ පූජාව මහත් කළ මහත් පූජාවේ විපාකයක් එසේම මහත්ද නැද්ද? ඒක තමයි ධර්මතාවය. යම් කිසි කෙනෙක් ධර්මයේ කියන්නේ එහෙමනේ පින්වත්නි. යෝ යම් කිසි කෙනෙක් යෝ අග්ගදායි වරදායි සෙට්ට දායිච යෝ නරු දීඝායු යසවා හෝති යත්ත යත්ත උපපජ්ජති. යෝ අග්ගදායි වරදායි යමෙක් අග්‍රදේ දෙනවද උතුම් දේ දෙනවද සෙට්ට දායිච යෝ නරු ශ්‍රේෂ්ඨ දේවල්ම දෙනවද ඒ පුද්ගලයා දීඝායු යසවා හෝති යත්ත යත්තු උපපජ්ජති. යම් යම් තැනක උපදිනවද උපදින තැන කරුණු දෙකකින් වැඩෙනවමයි. පළවෙනි එක දීඝායු දීර්ඝායුෂ ලබනවමයි. ඊළඟ එක තමයි යසවා පිරිවර ලබනවමයි. පිරිවර ලබනවමයි. ඒක ධර්මතාවයක්. පින්වත්නි ඊළඟට කියනවා පින්වත්නි ආරපතේ චක්කවත්ති සිරින් ලබේ චතුත්ති අසිතින් ච චතුක්ඛත්තුං චක්කවත්ති අහෝ සහං. ආරපතේ චක්කවත්ති සිරින් ලබේ. මේ කටින චීවර එදා මහන්ඩ ඉදිකටු පාරක් ගැහුවද ගහන ඉදිකතුරු වාරයකට 34 වාරයේ ගානේ චක්‍රවර්ති රජ පදවිය ලබන්න පුණ්‍ය සම්පත් සකස් වුණා කියනවා. හැබැයි මේක කරන්න එතකොට කොච්චර ශ්‍රද්ධාවක ඉඳලා කොච්චර සිල්වත් බවක ඉඳලා කරන්නේ නැද්දනේ? අපි හිතන්නේ මේක මහනව විතරනේ. හැබැයි අපි බලනවාද ඒ වෙනකොට අපේ තියෙන ශ්‍රද්ධාව, ඒ වෙනකොට අපේ තියෙන සිල්වත් බව, ඒ වෙනකොට අපි රත්නත්‍රය අරමුණු කරගෙන ඉන්න විදිහ හිතේ අපි ඒවෙන් තමයි බලන්න ඕන මේ පින බබලන විදිහනේ. ගහන ඉදිකටු වාරයක් පාසත් 34 වාරයේ ගානේ සක්විති රජ පදවි ලබන්න පින පහළ වුණා කියනවා. ඔන්න ඕක අහලා තමයි උපාසකම්මලා සිවුර මහත්ති කියන්නේ මටත් ඉදිකටු පාරවල් දෙකක් ගහන්න දෙන්න කියලා. දෙකක් ගහුවත් 68ක් නේ. පාඩුද වැඩි.
නේ වැරදිලවත් මැසිම පෑගිලා 3-4ක් ගැහුණොත් ඇයි කර්මයට නෙමෙයි ආසාව හදාගත්තේ මොකේද විපාකේට එතකොට එතන තියෙන්නේ මතක තියාගන්න තණ්හාවක් මේවා නොකියත් බෑනේ නේද ඇත්තටම අපේ කැමැත්ත තියෙන්නේ සිවුරට ඉදිකටු පාරවල් දෙකක් ගහන්නද නැත්නම් ඇතුළාන්තේ තියෙන්නේ අරකද ආනිසංස අපේක්ෂාවෙන්ම නම් යමක් කරන්නේ එකෙන් වෙන්නේ පින බාල වෙන එක හැබැයි අපි ආනිසංස තියෙන බව දන්නවා ඔකට බණ පොතේ කියනවා සාපෙක්කෝ දානං දේති කියලා අපේක්ෂා සහිතව දෙනවා කියලා කුසල ඡන්දය ඒ කියන්නේ අපි හිතමු දැන් මෙහෙම දැන් මේ පින්නතුන් මට පිරිකරක් පූජා කරනවා කියලා හිතන්නකෝ මට පිරිකරක් මොනවා හරි පූජා කරන්න ඕන කියලා හිතුනොත් ඒකට නම් කැමැත්ත තියෙන්නේ ඒක කුසල ඡන්දයක් කුසලයට තියෙන කැමැත්තක් නේ හැබැයි මේ පූජාව කළාම මට ලැබෙන්නේ සංසාරේ මෙහෙම සම්පත් ඉන්නේ එහෙම සම්පත් ලබා ගන්න ඕනේ කියන සිතිවිල්ලකින් මට පූජා කළොත් එතන තියෙන්නේ කුසල ඡන්දයක්ද කාම ඡන්දයක්ද එතන තියෙන්නේ කාම ඡන්දයක් එතකොට ඒක කුසල් පැත්තේද අකුසල් පැත්තේද ඒක බර අකුසල පැත්තට දැන් මොකද හිතෙන්නේ අපි කරන බොහෝ දේවල් ඇත්තටම පටන් ගන්නෙ කුසල ඡන්දෙන්ද කාම ඡන්දෙන්ද කුසලය තමයි පටන් ගන්නෙ නමුත් බොහෝ දෙනා සිතින් අල්ලගෙන ඉන්නේ අනාගත මතු විපාකයක් මතක තබා ගන්න මතු විපාක මෙසේ බව අපි දන්නවා ඒක දැනගන්න ඕන නැත්නම් අපි කරන්නේ නැහැ නේ යහපත් දේවල් හැබැයි අපි එය ලබා ගැනීම පිණිස අපි මේ පූජාව කරනවා නෙමෙයි මතු විපාකේනුත් හිත ගලවන්න ඕනනේ නැත්නම් අපි එතන පැටලෙනවනේ පින්නතුනේ එතකොට ඉදිකටු වාරයක් පාසා 34 වාරේ ගානේ සක්විති රජ පදවි ලබන්න පිනමතු වුණා කියනවා. හැබැයි සංසාරේ ඉච්චර කාලයක් හිටියේ නෑ. සංසාරේ ඉච්චර කාලයක් හිටියේ නෑ පින්නතුනේ. ඒ නිසා අසිතින්ච චතුක්කත්තුං චක්කවත්ති අහෝ සහං අසිතින්ච චතුක්කත්තුං 84 වාරයක් චක්‍රවර්ති රජ පදවි ලැබුවා කියනවා සසරේ 84 වාරයක් සක්විති රජකම් ලැබුවා කියනවා යත්ත යත්තූපපජ්ජාමි ලබිත්වා සබ්බ සම්පදං පුරිසානං උත්තමෝ හෝමි කටින දානස්සිදම් පලං යත්ත යත්තූපපජ්ජාමි යම් යම් තැනක උපදිනවාද ලබිත්වා සබ්බ සම්පදං හැම සම්පත්තියක්ම ලැබුවා කියනවා. අන්න ඕක නිසයි කටින කියන්නේ අර තද මහ ඝන දැවැන්ත කුසලය. සියල්ල ලැබුවා කියනවා. පුරිසානං උත්තමෝ හෝමි මිනිසුන් අතරට ගියාද මිනිසුන් අතර උත්තම පුරුෂ රත්නයක් වුණා කියනවා හැම පැත්තෙම. කටින දානස් සිදම් පලං මේක කටින දානීය ආනිසංසයක් කියනවා. සමහර අය ඉන්නේ පින්නතුනේ පින්කමක් කරන්න පටන් ගත්තාම පින්නතුනේ කවුරුත් ඕනේ තනියම කරන්න පුළුවන්. තවත් සමහර අයට පන්සලට හාමුදුරන්ට ආරාධනා කරන්න යන්න තනියව ඇත්තයන්කෝ කියලා ඕනේ. එහෙමයි නැද්ද? ඇයි තේජස අඩුයි? ඇයි සසරේ මහ බලවත් පින නැහැ? සසරේ මහ බලවත් පින තියෙන කෙනාට ඒවට බය නැහැ පින්නතුනේ. ඒවට බය නැහැ. ජීවිතේ පටන් ගන්න සමහර පින්කම් අපිට හිතා ගන්න බෑ අපි කළාද කියලා. අපේ ජීවිතවලත් එහෙම ඒවා තියෙනවා. සමහරලාට කරලා ඉවර වෙලා පස්සේ හිතුනම බය හිතෙනවා. බුදුන් මේ කරලා ඉවර වුණාද මේක කියලා. ඒ කියන්නේ බය නැතුව එළඹෙන්න පුළුවන් පින්කම් පින්නට පවා පින්නතුනේ.
ඒක කටින පූජා කිරීම මේ තද්ද ඝන කුසලයන් එකලේ. ඒකේ විශේෂානිසංසයක්. පුරුෂයන් අතර ශ්‍රේෂ්ඨයන් බවට පත් වෙනවා කියලා. සමහර මිනිස්සු ඉන්නේ පින්නතුනේ. තමන්ගේ gedara දරුවෝ දෙන්නවත් පින්නතුනේ තමන්ගේ වචනට අවනත නැහැ සමහරුන්ගේ. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා පුංචි මිනිස්සු මහා ලොකු මහා සද්දන්ත ශරීර තියන අය නෙමෙයි. පුංචි අය ඒ වුණත් පින්නතුනේ ඉඳගෙන එයා කතාවක් දේශනාවක් පටන් ගත්තම හැමෝටම හිතෙනවා මම මේක අහන්න ඕනේ කියලා. ඒ වචනට යටත් වෙනවා පින්නතුනේ. අතුරු කතාවක්වත් අතරමැදින් හෙලන්න හිතින්නේ කාටවත්. ඒක පින්නතුනේ මහ පිංකම් දෙවන්ත පිංකම් සසරේ කරපු අයට තියෙන පුණ්‍ය විපාකයක්. ඔන්න බලන්න. ඊළඟට කියනවා පින්නතුනේ ද්වේ භවේ උපපජ්ජාමි දේවේ වාපිච මානුසේ අඤ්ඤං ගතින්න ජානාමි කටින දානස්සි දම්පලං. සසර පුරා උපන්නනං උපන්නෙම ද්වේ භවේ භව දෙකක විතරයි. ඒ මොනවද? දේවේ වාපිච මානුසේ එක්කෝ උපන්න භවවල දෙවියන් අතර එක්කෝ උපන්න භවයන් වල මිනිසුන් අතර දුගතියකට නම් ගියම නැහැ කියනවා. දුගතියකට ගියම නැහැ කියනවා. අඤ්ඤං ගතින්න ජානාමි වෙනත් තිරිසන් ගතියකට හරි නිරයකට හරි പ്രേත ගතියකට හරි ගියා කියලා එකක් දන්නේවත් නැහැ කිව්වා. එක්ක දෙවියන් අතර එක්ක මිනිසුන් අතර. කටින දානේ ආනිසංස. චක්කවාල මුපාදාය මහින් සාගර කුණ්ඩලං කෝම දුස්සේහි ඡාදෙය්‍යං කටින දානස්සි ධම්පලං. මහා සාගරයේ වටකොට ඇති මේ මුළු මහත් සිව් මහ රාජ්‍යයන් මේ මුළු මහත් සක්වල චක්කවාල මුපාදාය මහ පින්වත්නි මුළු මහත් සක්වල ඊ타ම කොමු පිළියෙන් වගේ පින්වතුනි ඊ타ම සුමුදු සලුවෙන් වහඬ තරම් පුණ්‍ය ශක්තියක් පහළ වුණා කියන මේ මොකද්ද මහා යසීසුරු සම්පත් කටින දානේ ඵලය කිසි අඩුවක් නැහැ සංසාරේ කිසි අඩුවක් නැහැ පින්වතුනි මේ කටින මහ පිංකම් සතුටු සිතින් අවබෝධයෙන් කරන සත්පුරුෂයන්ට සංසාරේ අඩුපාඩු නැහැ. ඒ පින බලවත්. කුසලයේ දැඩි වෙන එකකට අය හොල්ලන්න බෑ. අවසාන වශයෙන් කියනවා පින්වත්නි තාම සතුටින් නාගිත හඳුරෝ අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ සංඝස්ස සම්පදා. අහෝ කියලා කිව්වේ පුදුමයි. පුදුමයි මේ බුද්ධ රත්නය. පුදුමයි මේ ධර්ම රත්නය. පුදුමයි මේ මහා සංඝරුවන. ඇයි? පින්වත්නි පරිත්ත දානං දත්වාන ලද්ධං මේ විපුලං සුඛං මේ උතුම් බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ නම් පුදුමයි. ඒ උතුම් වූ රත්නත්‍රයට මේ ස්වල්ප වූ එකම එක කටින පූජාවක් කරලා ලත්තානිසංසෙ මෙහිමයි. එකක් කරලා. එතකොට බීජ ටිකක් උනත් අස්වනු මහවට ලැබෙනවා නම් ඒ කුඹුර කොහොම එකක් වෙන්න ඕනද? ඒකයි මේ කියන්නේ. ඒකයි මේ බුද්ධ රත්නේ නම් පුදුමයි මේ ධර්ම රත්නේ නම් පුදුමයි මේ සංඝ රත්නේ නම් පුදුමයි ජීවිතේ එකම එක කටින දානයක් කරලා මං සසරේලත් සැපය මෙච්චරයි. පින්වත්නි කියනවා තේනේව කුසල කම්මේන පියෝහං දේව මානුසේ තස්සේව බද්ද කම්මස්ස පත්තෝස්මි අචලං පදං. තේනේව කුසල කම්මේන ඒ උතුම් කටිනය නම් කුසල කර්මයෙන්ම පියෝහං දේව මානුසේ දෙවියන් මිනිසුන් අතරම මම සංසාර පැවැත්මේ සැරිසැරුවා. තස්සේව බද්ද කම්මස්ස ඒ යහපත් මහ කුසල කර්මයෙන්ම
එයම ආධාර කරගෙන එයම උපනිශ්‍රය කරගෙන එයම පින්වතුනේ උපකාරක කුසලයේ බවට පත් කරගෙන පත්තෝස්මි අචලං පදං මම් අචල පදය නම් වූ අමා මහ නිවනට පැමිණියා කියලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා එදා නාගිත හාමුදුරුවෝ දේශනා කළා පින්වතුනේ. අපිටත් සිහි කරන්න පුළුවන් නාගිත හාමුදුරුවෝ කල්ප 18ක් පින්වතුනේ දුගතියකට ගියේ නැහැ. හැබැයි ඒ පිනත් නිත්‍ය නෑනේ. ඒ පිනත් නිත්‍ය නෑ. කටින පින්කම කරන්නට පින්වතුනි යම් තාක් සතුටු සිතකින් පටන් ගත්තද ඒ සිත දැන් තියනවද? නෑ. ඒ සිතත් ඇති වුණා නැති වුණානේ. මේ කටින පින්කම කරද්දි මහ සංගරුවන වඩිනවා දකිද්දි හිතේ හැටියට පුද පිරිකර පුදනවා දකිද්දි අපේ හිත සතුටු වුනේ නැද්ද? සතුටු වුණා. ඒ සතුට කෝ දැන් ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා නේද? ඊළඟට පින්වත් මේ පින්කම් කරනකොට අපිට දැනෙන සුව සොම්නස් මොකද වෙන්නේ? ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඔය පින්කම කරන්න මේ පින්නතුන් කොච්චර දුවන්න පනින්න ඇද්ද? කොඳු රිදෙන්න ඇති, කකුල් රිදෙන්න ඇති, කෑ ගහලා කට රිදෙන්න ඇති. කෝ ඒ වේදනා ඒ වේදනාද උපජ්ජිත්වා නිරුද්ධಂತಿ. ඇති වුණා නැති වුණා. ඇති වුණා නැති වුණා. දැන් බණ අහන්න වාඩි වෙලා ඉන්නවා. ඉන්න බෑ රිදෙනවා. ඌවත් ඇති වෙනවා නැති වෙනවා. නේ. ඔය පාරවල් යට කරගෙන වැහපු වැස්සත් ඔය නතර වෙලා තියෙනවා. දන්නේම නැතුව. ඔය පරිද්දෙන් හැමදේම සිහි කරන්න. එතකොට මොකද වෙන්නේ? කටින දාණය ඇතුළෙම විදර්ශනා ප්‍රඥාව වැඩෙනවා. කටින දාණය ඇතුළෙම විදර්ශනා ප්‍රඥාව වැඩෙනවා. ඉතින් මේ හැම දිනාටම පින්වත්නි සංසාර පැවැත්මෙත් උදාාර සැප විපාක ලබන්නත් සංසාර දුක් තරණේ පිණිසත් උපකාර වන උතුම් මහානීය දුර්ලභ පින්කමක් මෙසේ මේ වසරේ අපේ විහාරස්ථානයේදී සිද්ධ කරගත්තා කියලා අද හුඟක් සන්තෝෂයටපත් වෙන්න පුළුවන්. පින්වත්නි මේ රැස් කරගත් අප්‍රමාණ වූ පින්පෙත් පුරා මාස ගණනාවක් කුසල් හිත් මල් නෙලන මිනිස්සෙක් එක එක පාට එක එක ප්‍රමාණය එක එක සුවඳ මල් නෙල ඒ මල් ටික ගොතලා මල් මාලේ දාගත්තා වගේ තමයි අද නේ. හරි අපූර්ව මහා ලස්සන අසිරිමත් පින්කමක්. මේ උතුම් මහානීය පින්කමෙන් රැස් කරගත් අප්‍රමාණ මහ පින කුසලය මේ විහාරයේ වස්සෙලඹිච්ච පූජනීය මහා සංඝරත්නයටත් මේ වස්තුම් මාසේ පුරාම විහාරේ වැඩ හිඳමින් ඔබට ශාසනික ප්‍රතිපදාවට අනුග්‍රහ කළ ඒ පූජනීය මහා සංඝරුවනට ආශිර්වාදයක්ම වේවා. උන්වහන්සේලාට අප්‍රමාණ පින් ලැබේවා. උන්වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුම් ධර්මාවබෝධයට පැමිණෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මේ උතුම් මහානීය කටින පින්කමේ ප්‍රධාන දායකත්වය මේ වසරේ දරන්නට යෙදුනේ අංක 347 සී මොරගහ හන්දිය හිඹුටාන මුල්ලේරියාව නවනගරයේ පදිංචි WAKD චමින්ද මහත්මාණන් බ්‍රැන්ඩි ගම්පලගේ නයිනි ප්‍රියදර්ශිකා මහත්මිය සහ ජිත්මා නමින්දි දියණිය ලෙසඳු තෙව්මින් පුතණුවන් ඇතුළු පවුලේ පින්වන්ත සියලු දෙනා විසින් ඒ පින්වතුන්ගේ අරමුණු වශයෙන් දෙපාර්ශ්වයේ මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. වසර 35කට පෙර පරලොව සැපත් WAKD දියෝනිස් පියාණන්ටත් වසර 44කට පෙර පරලොව සැපත් බ්‍රැන්ඩි ගම්පලගේ
සරණේලිස් පෙරේරා පියාණන්ටත් වසර 8කට පෙර පරලොව සැපත් ඒ ලීලාවතී මෑණියන්ටත් වසරකට පෙර පරලොව සැපත් බී මංගලිකා පෙරේරා වැඩිමහල් සොහොයුරිය ඇතුළු සංසාරගත හා ප්‍රවේණිගත සියලු ඥාතීන්ට මේ උතුම් පින්පෙත් ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. HK අනුලලතා මෑණියන් හා දමින්ද වොෂින්ටන් ස්මිත් යන සහෝදරයන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. බී අනුෂා සමන්ති නැගණියටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. චන්දන දිනූෂ සන්ධ්‍යා නිහතමානී නැන්දා යන අයටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින WAKD ලෙසඳු තෙවුමින් පුතණුවන්ට හා ඔහුගේ මිතුරන් වන ඊසිත් සිදත් ශින්තා යන පුතණුවන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ජිත්මා නමින්දි තිසුලි විදුනිතා යන දියණියන්ගේ සිළු සස් අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට රත්නත්‍රයේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. WAKD චමින්ද මහත්මාණන්ගේ සියලු වෘත්තීය ව්‍යාපාර කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන අතර නන් අයුරින් උදව් උපකාර කළ ඥාති සහෝදර සහෝදරියන් හා කල්යාණ මිත්‍රයන් ඇතුළු සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කිරීමටත් බලාපොරොත්තු වෙනවා. එසේම දේශකයාණන් වහන්සේ ඇතුළු මේ විහාරස්ථානයේ නායක මාහිමියන් වහන්සේ වන ඇල්වල බුද්ධසිරි මාහිමියන් වහන්සේටත් අනිකුත් මහා සංඝරත්නයටත් නිදුක් නිරෝගී චිරජීවනයක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. මෙම පින්කම් සඳහා නන් අයුරින් උදව් උපකාර කරන සියලු දෙනා සහ දායක සභාවේ රුවන් උදිත ඇතුළු දිනපතා සම්බුද්ධ පූජාවට සහභාගී වන සියලුම උපාසක උපාසිකාවන්ටත් නිදුක් නිරෝගී භවත් ලැබේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. පින්නුතුනි රැස් කරගත් උදාරතර වූ පුණ්‍ය ධර්මයෝ මේ විහාර ගණයේ වැඩ ඉඳ පවත්වී වදාළ ශ්‍රීමත් මහා සංඝරත්නයටත් මෙවර කටින චීවර මහ පිංකමේ දායකත්වයේ දරූ පින්වතුන් ඇතුළු පින්වත් ඔබ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. දුකින් අත මිදෙත්වා ආයති භව ගමන සැපවත් කර ගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීමටපත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. මේ උතුම් මහානීය පින්කම් කරන පින්වතුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු අභිමතාර්ථ සඵල වේවා. එසේම මේ ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටත් මේ පින්කම මේ පින්වතුන් වෙනුවෙන් සිදු කර ගන්න නොයේ කයුරින් උදව් වෙච්ච උපකාර වෙච්ච අපකැප වෙච්ච හැම දිනාටත් සාදුනාද නංවමින් පින්කම ශෝභාමත් කළ හැම දිනාටත් අනේක විද දුක් ගැහැට විඳිමින් මේ පින්කම නැගිටවන්න වෙහෙසිච්ච සියලු සත්පුරුෂයන්ටත් මේ පින්පෙත් සමව පිහිට ආධාර වේවා. නිවන් දකින මොහොත දක්වාම මේ හැමට නිවන් මඟ වහන අවුරන අසත්පුරුෂ ඇසුරක් නොවේවා. නිවන් මඟම පෙන්වන උතුම් කල්යාණ මිත්‍ර සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා. නිවන් දකින මොහොත දක්වාම උතුම් රත්නත්‍රයම සරණ කර ගන්නට ලැබේවා. සුවසේ ගුණ පිළිවෙත් පුරා ගැනීමටත් ලැබේවා. අකුසල් පස අවපස සඳසේ පිරිහී යමින් දිවි ගමනේ කුසල් පස පුරපස සඳසේ පූර්ණත්වයට පැමිණෙත්වා. ප්‍රාර්ථනීය බෝධීන් සුවසේ මුදුන්පත් කොට ගැනීමෙන් නිවනින් සැනසීමට අපටත් මේ කුසල් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනාවන් ඇති කර ගනිමු. ලෝක සංරක්ෂණය කරන දෙවියන්ටත් මේ පින් පඳුරු වේවා. දෙවියෝ දිව්‍ය අසීසුරින් අනන්ත අපමණ වැඩෙත්වා. ශාසන ප්‍රතිපදාවේ දෙවියෝද අප්‍රමාදීව ගුණ පිරිවෙත් පුරණ ගිහි පැවිදි සාදු ජනයා දෙවියන් විසින් යෙහෙන් ආරක්ෂා කෙරෙත්වා.
ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් දෙවියෝද සැනසෙත්වා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. පුරා අවුරුදු 25ක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳලා උන්වහන්සේට සියාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පිං ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාවක් කළා. දස බල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ඨංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු. දස බල බුදුරජාණන් වහන්සේ නම් මහ පර්වතය මුදුනින් හටගත් අමා මහ නිවන නම් මහසයුර කෙළවර කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් සිසිල් දිය පිරුණු ඒ උතුම් තථාගත බුද්ධ වචනය නම් වූ ගංගාව අපමණ සත්වයින්ගේ අනන්ත සංසාර දුක්ගිනි නිවාලමින් තව බොහෝ කල් ගලා බසීවා. කවුරුත් වන්දනා කරගන්න ආශිර්වාද කරනතුරු. අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. ධර්ම ශ්‍රවණේ කිරීමෙන් හා දහම් පඬුරු පූජා කිරීමෙන්ද ධර්ම දානමය මහ පිංකම් සිදු කිරීමෙන්ද කටින චීවර මහානීය උතුම් මහ පිංකම් සිදු කර ගැනීමෙන්ද ලබන ලද්දා වූ මේ සකල කුසල පුණ්‍ය සම්භාර ධර්මයෝ පළමු කොට ලංකාලෝක ශාසනාභිවෘද්ධි වර්ධනය කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපත්‍යාදී සමස්ත විද දිව්‍ය රාජ සමූහයා විසින් පින් පඬුරු වශයෙන් අනුමෝදන් වනු ලබත්වා. තම තමන්ටත් මේ පුණ්‍ය සම්පත් පිහිටා මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා නරකාදී දුකකට නොපැමිණා ජර වූ ජරාවක් නැති අමර වූ මරණයක් නැති ශාන්ත වූ සුව කෙලවරක් නැති නිත්‍ය මංගල පරම සුන්දර අග්‍රාමූර්ත මහා සංඛ්‍යාත නිර්වාණ සම්පත් ලබන්නට තමන්ට තම තමන්ගේ නමින් සුජීවත්ව වාසය කරන්නා වූද නැසීමිය පරලෝක ප්‍රාප්ත වූද ගුරුවර දෙමව්පිය බන්දු මිත්‍රාදී සියලු ඥාතීන් ඇතුළු සෑම සියලු දෙනාටමත් හේතු වේවා. වාසනා වේවා ප්‍රාර්ථනාවන් සමුර්ධ වේවායි සිතා
චිත්ත ප්‍රීතියෙන් යුක්තව සාදර සිතින් සාදුනාදයෙන් පින් අනුමෝදන් විය යුතුය. प्रभालोतुरा रश्मिमाला हेलदेरन जन जयतु जय मंगलानी हेलदेरन जन जयतु जय मंगलानी बुद्धानुभावेन सिद्नित पहन्वी मितमल पिपीला मुदिता जलाशे नंवा प्रभालोतुरा रश्मिमाला हेलदेरन जन जयतु जय मंगलानी हेलदेरन जन जयतु जय मंगलानी तन्हा उपादान परिदेव वियकी अज्ञान अंधुरे दल्वी प्रदीपे हनवानु मंगल मंगल्य प्रीति हेलदेरन जन जयतु जय मंगलानी हेलदेरन जन जयतु जय मंगलानी बुद्धानुभावेन सिद्नित पहन्वी मितमल पिपीला मुदिता जलासे नंवा प्रभालोतुरा रश्मिमाला हेलदेरन जन जयतु जय मंगलानी हेलदेरन जन जयतु जय मंगलानी